ටෙලිවිෂන් වැඩසටහනක් වේ නම් ඒ යන් කිසිවක් නොවන බව මතක් කළ සුවහසක් ප්‍රශංසනීය හොරු ස්ටාර් ලෝලින් පිරිවරාගත් සාඩම්බර අභිමානය විඳින හොරු ස්ටාර් වේදිකාවේ උච්චතම අවස්ථාවට එළඹ එහි මුදුන මත සිටින මේ උච්චතම මොහොතේ පවා බයිරංග දිසාසේකර වන මාගේ හෘදයාංගම ප්‍රථම පැතුම ඔබ සැමට වඩා ආයුබෝ වේවා. කතාවන්ගයන් 1001ක තවත් එකකට පසුවයි මේ උත්කර්ෂවත් අවස්ථාව එළඹ තිබෙන්නේ. හොරු ලයිව් ස්ටුඩියෝ මැදිරි සංකීර්ණය මේ අති උත්කර්ෂවත් අවස්ථාව වෙනුවෙන් සැකසෙද්දී පැමිණ සිටින හොරු ස්ටාර් ලෝලිනි මේ ඔබ එක්ක සිටින්නේ ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන වඩාත් ජනගත ටෙලිවිෂන් වැඩසටහන ලෙස වරක් දෙවරක් තුන්වරක් නොව 69 වතාවක් සම්මානයට පාත්‍ර වූ සජීවී ටෙලිවිෂන් කරණේ හොරු ටීවී නිර්වචනය හොරු ස්ටාර් සීසන් 10 ායනයට සම්පූර්ණව සජීවීවම සිය හැකියාව විදහා පාමි. දිනන්නට පෙරමුණට පැමිණි කාටත් දිරිය දෙන නිපුණත්වයේ ප්‍රවීණත්වය විනිවිද ගැවුම් පෞෂයක හැඟුම් සංයෝජනයක් කර සදාදරණීය ගායකයා පෙමල් අරේරා गायन संग्रहයෙන් අසුවන් වසක කරන ගායකයා කෙහාන් මිහිර් මිහිකට නලවන අලක දොලක උයනක වෙරළක ඕනෑම සබා සෞන්දර්යයක මිමිනෙන ගැයුම් ස්ත්‍රීත්වය වෙරෝෂා ගරාජිනී වෙනදා මෙන්ම අදත් අපට සංගීතයේ සපයන ස්ටාර් බෝයි ප්‍රමුඛ කටුබැද්ද මේරියන්ස්. ඉතින් අද අපි බලමු අද දවසේ පළමුවෙන්ම මේ වේදිකාවේ තමන්ගේ අභියෝගය නිර්මාණය කරන්නේ කවුද කියලා. ඔබ වෙතට එන්නේ වීර කැටිය සිට පැමිණි සහන් මන්දිර. Terima kasih.
කොහොමද මේ ආන්නේ? මම සිංහලනේ. සිංහලේ මොකද? ඔව් මම කැමති මට වෙරෝසා කරන්නේ නිසා I like your song, but you can't sing. ඊළඟ පාරේදී ගොඩක් practice කරන්න මාතෘකාවේ අපාච්චේ කියන්නේ අපිට අනගාමිකව වේදිකාවේ නැතනම් කියනවා හොඳයි සමාජයේ පසුව මේ වේදිකාව තවත් ගායකයෙකුට විවෘත කිරීමට මත්තේ අප හිතමු ඔබ මේ එක සිටින්නේ සජීවී ටෙලිවිෂන් කරේ හොරු ටීවී නිර්වාචනය හොරු ස්ටාර් සීසන් 10 ඔබ නැවතත් එක්ක සිටින්නේ මහ පොළොවේ ජීවිත වෙනස් කරන හොරු ස්ටාර් සීසන් 10 සමගින් සහන්ට එලෙස වේදිකාවෙන් බැස යාමට සිදු වුණත් ඊළඟට වේදිකාවට විවරවන්නේ එක් ගායකයෙකුට නොවේ ගායකයන් යුගලයක. ඔවුන් පැමිණ සිටින්නේ මොරටුව ප්‍රදේශයේ සිට ඊළඟට වේදිකාවේ සිය අභියෝගය නිර්මාණය කරන්නේ ඕෂධ සමගින් කුලින්ද
Thank you. wow. ඉතාමත් විශිෂ්ට ගායනයක් ඔසුද පුරින්න ඔබ දෙපළගේ. මම කැමති යොමුවන්න අපගේ ප්‍රවීණත්වයේ නිපුණත්වය දෙසට. වෙරෝෂා මම කැමති ඔබගේ අදහස දැනගන්න. ඇත්තටම සුපර් පර්ෆෝමන්ස් එකක්. Thank you. ඇත්තටම විශිෂ්ට ගායනයක් මම මෙච්චර විශිෂ්ට ගායනයක් දැකලා නැහැ මේ වේදිකාවේ. ඇත්තටම මම බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලෝ ඊළඟ රවුන්ඩ් එකෙන් දකින්න. Thank you madam. ඔසුද වෙරෝෂාගෙන් නම් ඉතාමත් හොඳ ප්‍රතිචාරයක් ඔබට ලැබුණා. මම කැමති යොමුවන්න ගෙහාන් දෙසට. ගෙහාන් ඔබගේ අදහස. ඇත්ත වශයෙන්ම මට කියන්න තියෙන්නේ හොඳ පර්ෆෝමන්ස් එකක්. කියන්න තරම් කිසිම වැරද්දක් තිබුණේ නැහැ. පොඩි වීර්ෂයක් තිබ්බා. හැබැයි හොඳ පර්ෆෝමන්ස් එකක්, හොඳ ගායනයක්. මම හිතනවා ඔබතුමාලම දකින්න ඊළඟ ලෙවල් එකේ. So සුබනාගතයක්. ඔව්. Thank you sir. ඔසුද ගෙහාන් නිපුණත්වයේ ප්‍රවීණත්වයේ විශිෂ්ට අදහස් සමගින් ඔබ දෙපළට වේදිකාවෙන් බැස යන්න පුළුවන්. සුබ පැතුම්. ඔවුන් දෙපළ එලෙස ඊළඟ වටේට සුදුසුකම් ලබද්දී මේ ළඟට මේ වේදිකාවේ ගීතවත් වන්නේ හොරෝපතාණයේ සිට පැමිණි අශ්නික කසුන් සිල්වා. Sulagak vela obaswaya ennone sevanella wage obalagin innone hamodine sidavadi lasine mulu jeevithe obatamai aadare Wedi. Nawatan aku buat. ඔව් අශ්නික ඉතාමත් කංකලු ගායනයකට තමයි ඔබ සම මේ සවන් දුන්නේ. මේ ගීතය අපේ ගෙහාන් මීරංගේ මම කැමති පළමුවෙන්ම ගෙහාන්ගෙන් අදහස දැනගන්න. මට කියන්න තියෙන්නේ මට මේ ගීතය අහද්දී මාව වෙනම ලෝකෙක යනවා. හොඳ පර්ෆෝමන්ස් එකක්. ඇත්ත වශයෙන්ම. ආදරේ ශිවාසන් ඇත්ත වශයෙන්ම ආදරේ කිසිම වැරද්දක් කියන්නේ නැහැ. හොඳට පර්ෆෝම් කරා. මොස් ස්තුතිවන්ත වෙනවා ගීත මේ විදිහට ගායනා කරලා කියන එක. ඔව් ස්තුතියි සර්. ඔව් අශ්නික ඔබට ගෙහාන්ගෙන් නම් ඉතාමත් යහපත් ප්‍රතිචාරයක් තමයි ලැබුණේ. මට හිතෙනවා මිස්ටර් පෙමල් ඉන්නේ වෙනත් අදහසක් කියලා. පෙමල් ඔබ බාධා කරා මෙතුමා ගායනා කරන්න. මොකද්ද ඔබගේ අදහස? වයිනංග මේකයි. දැන් වේදිකාවට එන හැම ගායකයෙක්ගේම මම බලාපොරොත්තු වෙන්නේ පිච් එක. පිච් එක එයාගේ මොළේ ඉඳන් අවුල්. පිච් එක අවුල් කියලා කියන්නේ පිච් එකක් තිබ්බේ නැහැ. ඔව් ඇත්තටම එතකොට මෙතන මේ හරිම පැටලී සහගත තත්ත්වයක් තියෙනවා. ගෙහාන් කියනවා ගීතේ හරියට ගායනා වුණා කියලා. පෙමල් කියනවා ගීතේ ගායනා වුණේ නැහැ කියලා. මොකද්ද කියන්නේ මේකේ ඇත්තම තත්ත්වය? ඇත්තටම මුදම දන්නවනේ මේක මගේ ගීතයක්. මගේ ගීතය ගායනා කරන හැටි දන්නේ මම. මට මේ ගීතය දනින්දී මට කිසිම සියලු දේ මතක කළා. මාව වෙනම ලෝකෙට අරන් ගියා. ඇත්තට මේකේ අමුතුම රහක් තිබ්බේ. එන්න මට කියන කිසිම වැරද්දක් නැහැ මේ ගීතය ගායනා කරනකොට. මොන රහත්? පිලෝඩාක් නැහැ මේ. එයාගේ ගීතේ වෙන්න පුළුවන් මේක ගායනයක් නේ. ඔච්චර වුණායින. ගෙදර ගෙනියන්න දෙන්නකො මෙයා. මේ ගිහාන්සලට මොකක් කියාගෙන ඉන්නපා. ආශ්නික අපි ඉන්නකින් පාලනය කරගමු අශ්නික. ඒ විදිහට නිපුණත්වයේ ප්‍රවීණත්වයේ අදහස් අනුව අපිට ඔබටත් මහ පොළොවේ යථාර්ථයට ඉඩ දීලා සමුදෙන්න සිද්ධ වෙනවා. ඔබටත් මේ වේදිකාවෙන් කනගාටුවෙන් උනත් බැස යන්න සිද්ධ වෙනවා. එයා මොනේ යථාර්ථද බං? මොකෙන්ද නෙමල් කියන්නේ? ඈ මුස් සින්දු කියන්නේ උන් ඈ බලන්න ඈ ගිහාන්සලගේ තමයි ආදරේ සර්. අශ්නිකට මේ විදිහට වේදිකාවෙන් සමුගන්න සිද්ධ වුණා.
ඊළඟට අපි වේදිකාව බාර කරන්නේ මොරටුවේ සිට පැමිණි තවත් ගායන දරු යුගලයකට. ඊළඟට වේදිකාවේ ගීතවත් වන්නේ ඕෂධ සහ සුලින්ද. ඉතාමත් විශිෂ්ට මේ ගායනය. මම කැමති යොමුවන්න වෙරෝෂාකා රාජිනී නැසද? කොහෙද අනේ මෙච්චර කල් හිටියේ? මේ මෙච්චර චක්ෂාවක් තියනවා කියලා මම දැනන් හිටියේ නෑ. ඇත්තටම සුබත් පත්නා. good luck. thank you. ගේහන් ඔබට අවස්ථාව. ඇත්තටම මහිරංග ඉතාමත් විශිෂ්ට ගායනයක් මේක. මම මේ වේදිකාව දැකලා නැහැ මේ තරම් උත්කර්ෂවත් ගායනයක් ඊට කලින්. මම ඔයදරට තව සුබවතනවා. මට දැනගන්න ඕනේ ඔයගොල්ලෝ කොහෙන්ද ආවේ කියලා. අපි මොරටුව කැම්පස් එකේ ඉලෙක්ට්‍රිකල් ඉන්ජිනියරින් ඩිපාර්ට්මන්ට් එක. ඕ ඉලෙක්ට්‍රිකල් එකේ. ඉලෙක්ට්‍රිකල් කියන්නේ ස්ප්‍රියක් නේ. අත් වශයෙන්ම මම කැමති වෙලා කියන්න ඔය වගේ අය තමයි මෙතෙන්ට එන්න ඕනේ. දැන්
මේක අද සුපරි පර්ෆෝමන්ස් එකක් මම ඔයාලට සුබ පතනවා. thank you. ඔව් ඇත්තටම මම කැමති ධ්‍යාන්ගේ ආකාරයට ඔබ හිතනවා මේකද මොරටුව විශ්වවිද්‍යාලයේ විදුලි ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ තවත් මෙවැනි හැකියාව තියෙන පිරිසකට මේ වේදිකාව බාර දුන්නා. අනිවාර්යයෙන්. එහෙනම් අපි යමු මේ මොරටුව විශ්වවිද්‍යාලයේ විදුලි ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ සහෝදරත්වය. Sai
Kawan Satya, oh Satya. Kawan nak ada situ ada ke? Abi yang udah lagi.
ගිය